හායි යාළුවනේ ඔයගලන්ට කොහොමද? අද මං අරන් ආවේ ග්‍රැනි ස්ක්වෙයාර් එකක් සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රමයක් ගැන කියලා දෙන්න. ඒක තමයි මේ මම මෙතන ඔයගලන්ට පෙන්නලා තියෙන සුදු පාට ලයින් එකෙන් තියෙන්නේ. එතකොට අපි මේකට කියනවා ෆ්ලැට් ස්ලිප් ස්ටිච් සීම් එක කියලා. ඒ කියන්නේ ෆ්ලැට් එකට ස්ලිප් ස්ටිච් එකකින් මෙන්න මේ විදිහට ගොතන ක්‍රමය. එතකොට ඔයගලන්ට මම කලින් ඉගෙනුවා ඉන්විසිබල් සීම් එක. ඒක මගේ වීඩියෝස් වල පරණ පාඩමක තියෙනවා. ඒකේ මම ලින්ක් එක ඔයගලන්ට දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතකොට මේකත් තව ක්‍රමයක්. මේකෙදි අපි ගොතන කටුව තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඔයගොල්ලෝ කලින් පාඩම බැලුවා නම් මතක ඇති අපි ඒක නීඩල් එකකින් ඉදි කටුවකින් තමයි ඒක කරගත්තේ. එතකොට මේකෙදි ඔයා පාවිච්චි කරන පූල් එකත් එක්ක ගන්න කටුව පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ගැලපෙන කටුව මම මෙතනදි පාවිච්චි කරන්නේ 2.75 හුක් එකක් තියෙන මෙන්න මේ කටුව. ඔයගලන්ට එතකොට සාමාන්‍යයෙන් බෝල් වලට 3mm වෙනකන් කටු පාවිච්චි කරන්න පුළුවන්. 3mm 2.5 to 1.5 වගේ කටු පාවිච්චි කරන්න පුළුවන්. ඔයගලන්ගේ යාන් එක මෙන්න මේ කටුවේ මෙහි රැඳෙනවා නම් එන්න ඒ විදිහට තිබ්බහම කටුව මෙන්න මෙහෙම මේ කටුවේ රැඳෙනවා නම් ඔයාට ඒ කටුව පාවිච්චි කරලා ඔයාගේ ගෙතුම් කටයුතු කරන්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද මේ ගෙතුම් ක්‍රමය කරන්න කියලා. එතකොට මේ ටික මේ විදිහට ගොතන විදිය තමයි මම කියලා දෙන්නේ. එතකොට මම මෙන්න මෙහෙම ග්‍රැනි ස්ක්වෙයාර් දෙකක් ගත්තා. ග්‍රැනි ස්ක්වෙයාර් දෙකේ හොඳ පැත්ත තමයි මම මේ තියන් ඉන්නේ. මේ පිටිපස්ස මේවා එකක්වත් ෆිනිෂ් කරලා නැහැ තාම. මෙන්න මේ විදිහට හොඳ පැත්ත තමයි තියාගන්නේ. එතකොට මේ පැත්තේ පේලියේ තියෙන බෑක් ලූප් වලට මම මේ අතින් පෙන්නන්නේ මෙන්න මේ ලූප් එක මෙන්න මේ මම පෙන්නන බෑක් ලූප් වලට තමයි අපි ගෙතුම කරන්නේ. එතකොට මේකෙත් එහෙමයි. මේකෙත් මේ උඩ කොටස ෆ්‍රන්ට් ලූප් එක මෙහෙම මෙන්න මේ කොටස මේ තියෙන චේන් එකේ මෙන්න මේ කොටස තමයි බෑක් ලූප් එක විදිහට අපි සලකන්නේ මෙන්න මේ කොටස. එතකොට අපි ගෙතුම කරන්නේ මෙන්න මේ බෑක් ලූප් එකට. එතකොට මේ පැත්තේ ඔයා කරන ස්ටිච් එකේ කෙලින්ම මේ පැත්තේ තියෙන ස්ටිච් එකට තමයි ගෙතුම කරන්න ඕනේ. මාරු කරලා ගෙතුම කරොත් ඔයාගේ කොටු දෙක සමබරව හිටින්නේ නැතුව මෙන්න මෙහෙම උඩ යට මෙන්න මෙහෙම වෙනවා. එක පැත්තක් මෙහෙම ඉස්සෙන්න පුළුවන්, මෙහෙම පාත් වෙන්න පුළුවන්. ඔයා සමානව කරේ නැති වුණොත්. ඒ නිසා ඔයා හරියටම මේ දෙක සමානව තියාගෙන තමයි චේන්ස් ටික කරගෙන යන්නේ. එතකොට ඔයගලන්ට මේ ඔයා ග්‍රැනි ස්ක්වෙයාර් එක ගොතලා තියෙන යාන් එකෙන්ම කරන්න පුළුවන්. මම අද ඔයගලන්ට වයිට් කලර් එකක් පාවිච්චි කරනවා. මොකද පැහැදිලිව ඔයාගේ ඔයාට මේ කරන ගෙතුම පැහැදිලිව පේන්න ඕන නිසා. එතකොට අපි ගන්න යාන් එකට මෙන්න මේ විදිහට ස්ලිප් knot එකක් දාගන්න ඕනේ. මෙන්න මෙහෙම ස්ලිප් knot එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ මම මගේ පහසුවට මෙන්න මේ පැත්තට හරව ගන්නවා. මේ ග්‍රැනි ස්ක්වෙයාර් එකේ මෙන්න මෙතන තියෙන ස්පේස් එකයි මෙතන තියෙන ස්පේස් එකයි අතරට තමයි මම සම්බන්ධ කරන්නේ. එතකොට මේ ග්‍රැනි ස්ක්වෙයාර් එකේ මේ ස්පේස් එකයි මෙන්න මෙතන තියෙන ස්පේස් එකයි. හරි. මේ ස්පේස් එකේ තියෙන චේන් එකේ බෑක් ලූප් එකට කටුව මෙන්න මේ විදිහට දැම්මා. ඊට පස්සේ මේකෙත් අනිත් ග්‍රැනි ස්ක්වෙයාර් එකෙත් මෙන්න එතන තියෙන චේන් එකේ ස්පේස් එක ගාව චේන් එකේ බෑක් ලූප් එකට මෙන්න මෙහෙම කටුව දැම්මා. මෙන්න මේ විදිහට කටුව දැම්මා. දාලා ඔයාට පුළුවන් අපි ස්ලිප් knot එකක් ගහපු යාන් එක මෙන්න මේ විදිහට මෙන්න මේ අපි බෑක් ලූප් දෙකෙන්ම මෙන්න මෙහෙම උඩට ගන්න ඕනේ. බෑක් ලූප් දෙකෙන්ම ආපස්සට ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයා ගොතන යාන් එක මෙන්න මෙහෙම යටට දාන්න. හැම වෙලෙම මේ ගෙතුමේදී ඔයාගේ ගොතන යාන් එක තියෙන යටපැත්ත. ඒක හොඳට මතක තියාගන්න. ඒක යටට තියලා ඔයා ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ ග්‍රැනි ස්ක්වෙයාර් එකේ ඊළඟ චේන් එකේ බෑක් ලූප් එකට කටුව දාන්න.
ඊපස්සේ අනිත් ග්‍රැනි ස්ක්වෙයාර් එකෙත් මෙන්න මෙහෙම මේ බෑක් ලූප් එකට කටුව දාලා ඔයාගේ යට තියෙන යාන් එක ගොතන් යන යාන් එක මෙන්න මෙහෙම තියාගෙන මම මේ පහසුවට මෙහෙම තියාගෙන ඉන්නේ වූල් වලින් මේ ගෙතුම කරද්දි මේ ක්‍රමය පහසුයි. මෙන්න මේ යාන් එක මේ අපේ කටුවේ තියෙන සියලුම ලූප් වලින් පන්නන්න ඕනේ. පන්නන්න කියන්නේ ස්ලිප් කරන්න ඕනේ. ගෙතුමක් කරන්නේ නැහැ ස්ලිප් කරන්න ඕනේ. එතකොට නැවතත් මේ අපි අල්ලන් හිටපු යාන් එක අතාරින්න ඕනේ. ඊට පස්සේ මේ ග්‍රැනි ස්ක්වෙයාර් එකේ ඊළඟ චේන් එකේ බෑක් ලූප් එකටයි මේ ග්‍රැනි ස්ක්වෙයාර් එකේ ඊළඟ චේන් එකේ බෑක් ලූප් එකටයි මෙන්න මෙහෙම අපි කටුව දාන්න ඕනේ. ඊට පස්සේ වර්කින් යාන් එක ආයි අපි අතට අරගෙන මෙහෙම ඔයාගේ කටුවේ ලූප්ස් 3ක් තියෙනවා. එතකොට මේ වර්කින් යාන් එක මෙන්න මේ ලූප්ස් 3ෙන්ම මෙන්න මෙහෙම ස්ලිප් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ආයි යාන් එක අතාරින්න මේ විදිහට ඊළඟ චේන් එකේ බෑක් ලූප් එකයි මේ ග්‍රැනි ස්ක්වෙයාර් එකේ ඊළඟ චේන් එකේ බෑක් ලූප් එකටයි මෙහෙම කටුව දාන්න. නැවත වර්කින් යාන් එක අරගෙන මෙන්න මෙහෙම මේ ඔක්කොගෙම ස්ලිප් කරන්න. දිගටම ඔයාට එන්න ඒ ගෙතුම පාවිච්චි කරලා ගන්න පුළුවන් ඔයාට ෆ්ලැට් ස්ලිප් ස්ටිච් සීම් එක. ඔන්න අපේ ග්‍රැනි ස්ක්වෙයාර් හෝ කුමන හෝ ගෙතුමක් සම්බන්ධ කරන්න පුළුවන් ලස්සන ක්‍රමයක් තමයි මේක. ඔයගලන්ට මේක රවුන්ඩ් බෑග් එකක රවුන්ඩ් පියන් දෙකට පුළුවන් පාවිච්චි කරන්න. එතකොට ඔයා වෙන කොටු වර්ගයේ මොනවා හෝ බෑග් එකක් ගොතලා ඒ බෑග් සම්බන්ධ කරන්න පුළුවන් හරිම ලස්සන ගෙතුමක්. ඔයාට මේක වෙන පාට යාන් එකකින් කරොත් වෙනමම ඩිසයින් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඕනේ නම් ඔයාට ඒ යාන් එකෙන්ම ගොතන්නත් පුළුවන්. මම මේ යාන් එක පාවිච්චි කරේ ඔයගලන්ට පැහැදිලිවම මේ ගෙතුම ලස්සනට පේන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දිගටම මේ ගෙතුම යන්නේ. මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට තමයි මේ ගෙතුම එන්නේ. මේක චුට්ටක් අත ලූස් එකට ගොතාගෙන යන්න ඕනේ නැත්නම් මෙතන ගෙතුම් ටික හැකිලෙනවා. ඒ නිසා ලස්සනට ලූස් එකට මේ විදිහට ගොතාගෙන යන්න ඕනේ. ගොතාගෙන ගියාට පස්සේ ඔයාගේ අන්තිම මෙන්න මෙතන ස්පේස් එකේ චේන් එකයි මෙතන ස්පේස් එකේ චේන් එකයි තමයි හරියටම ඔයාගේ ගෙතුම් ගණන් සමාන නම් ගෙතුම් ගාන සමාන වෙන්න ඕන ලස්සන නිර්මාණයක් නම් සමාන නම් ඔයාගේ ගානට ඒ දෙක කෙලින් තමයි ඉවර වෙන්නේ. උනාට පස්සේ වඩ පුළුවන් යාන් එක කපලා මෙන්න මෙතනින් අපි ස්ලිප් කරලා ගන්න ලූප් එකට යාන් එක කපලා ගත්ත කොටස මෙන්න මේ විදිහට අරගෙන මේක මෙතන ඉවර කරගන්න. ඊට පස්සේ අනිත් පැතිවල ඒවත් ගානට එහෙම ඉවර කරගෙන ඔයාලට පුළුවන් මැද කොටසත් ලස්සනට හදාගන්න. එහෙනම් ඔයගොල්ලොත් එක්ක ආයි මම මේ වගේ ග්‍රැනි ස්ක්වෙයාර් එකක් සම්බන්ධ කරන වීඩියෝ එකකින් එන්නම්. එතකන් ඕගොල්ලොත් මේක try කරලා බලන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. ඕගොල්ලොත් ලස්සන මේ විදිහ නිර්මාණයක් කරලා මගේ FB page එක බානි handmade ශ්‍රී ලංකා නැත්තම් ඕගලන්ට අලුතෙන්ම මම පාඩම් පටන් අරන් තියෙනවා crochet with බාගි මගේ page එකේ. ඒකේ beginners ඒ කියන්නේ මුල ඉඳන් කිසිම දෙයක් දන්නේ නැති අයට කටුව අල්ලන ක්‍රමය සහ නූල අල්ලන ක්‍රමය ඉඳන් හැම වීඩියෝ එකම වීඩියෝස් තියෙන්නේ මුල ඉඳන් පාඩම්. ඕගලන්ට notes එක තියෙනවා මගේ FB page එකේ crochet with බාගි page එකේ. ඒ වගේම crochet with YouTube channel එකට එකතු වුණොත් ඕගලන්ට මේ හැම ගෙතුමක්ම මුල ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන්. මම මේ හැම link එකක්ම ඔයගලන්ට description එකේ හෝ comment වල දාලා තියන්නම්. එහෙනම් තව අලුත් පාඩමකින් එනකන් ඔයගලන්ට සුබ දවසක්.